ඉතින් ටික දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි කතා කරන්න යන්නේ න්‍යාස ගැන. ගොඩක් වෙලාවට IQ papers වල මේ න්‍යාස වලින් එක ගාණක් එකතු කරන්න වගේ සරල ගාණක් එකතු කරන්න අඩු කරන්න වගේ ගාණක් එන්න පුළුවන්. අද අපි කතා කරමු න්‍යාස කොහොමද එකතු කරන්නේ, අඩු කරන්නේ සහ ගුණ කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලමු න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. න්‍යාසයක් ඇතුලේ තියෙනවා තීරු සහ පේලි. අපි උදාහරණයක් විදිහට මම ඔයාලට න්‍යාසයක් කියලා පෙන්නන්නම්. මේ අපිට සරලම විදිහට න්‍යාසයක් ලියා ගන්න පුළුවන් ආකාරයක් මම පෙන්නුවේ. මෙතන තීරුත් දෙකක් තියෙනවා. ඒ වගේම පේලිත් දෙකක් තියෙනවා. එතකොට අපි මේක දෙකේ න්‍යාසයක් කියලා කියන්න පුළුවන්. මේ අතර තමයි අපි පේලි කියලා කියන්නේ. මේ අතර තමයි තීරු කියලා කියන්නේ. මේ පේලි මේ අතට තීරු කියලා කියන්න පුළුවන්. එතකොට මේකේ පේලිත් දෙකක් තියෙනවා, තීරුත් දෙකක් තියෙනවා. මේ විදිහට ලියුවොත් මෙතන පේලි කීයක් තියෙනවද, තීරු කීයක් තියෙනවද? අපි දැන් පේලි කියලා කිව්වේ මේ අතරනේ. එතකොට මේ අතර අපිට පේලි තියෙනවා දෙකක්, තීරු තියෙනවා තුනක්. එතකොට මේක 2 3 න්‍යාසයක්. අපි දැන් බලමු කොහොමද න්‍යාස එකතු කරන්නේ කියලා. මම ඉස්සෙල්ලාම එකතු කරන්න න්‍යාස දෙකක් ලියා ගන්නවා. අපි පළවෙනි න්‍යාසය නම් කරමු A කියලා. මේ න්‍යාසයට පේලි 3ක් තියෙනවා. ඒ වගේම තීරු 2ක් තියෙනවා. ඒකට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊළඟ න්‍යාසය අපි B කියලා හඳුන්වමු. මේ න්‍යාසයටත් පේලි 3ක් තියෙනවා, තීරු 2ක් තියෙනවා. දැන් අපි කරන්න හදන්නේ A Bට එකතු කරන්න. දැන් අපි එහෙනම් එකතු කරමු. මෙතනදී වෙන්නේ ලොකු දෙයක් නැහැ එකතු කිරීමේදී. අපිට මේ න්‍යාසයේ දීලා තියෙන මේ තීරුයි පේලි ගන්න සමානයි නම් අපිට දීලා තියෙන අනික් න්‍යාසයේත් අපිට මේ දෙක එකතු කරන්න පුළුවන් ලේසියෙන්ම. මීට අනුරූප සංඛ්‍යාව එකතු කරන්න තමයි තියෙන්නේ. ඒ වල මුලින්ම පළවෙනි පේලියේ දැන් මෙහෙමයි අපි මේ න්‍යාස ලියනකොට අපි මේක තව සංකීර්ණ විදිහට කතා කරනකොට අපිට මේ අදාළ සංඛ්‍යාවලට නම් දෙන්නත් පුළුවන්. එන පළවෙනි පේලියේ පළවෙනි තීරුවේ පළවෙනි අගය, ඊට දෙවෙනි පේලියේ පළවෙනි තීරුවේ දෙවෙනි අගය, ඒ විදිහට මේව නම් කරන්නත් පුළුවන්. නමුත් එච්චර සංකීර්ණ කරගන්න ඕනේ. අපි සරල විදිහට එකතු කරගෙන යන්න. එතකොට 2යි 1යි 3යි 1යි 3යි 4යි ඒ විදිහට එකතු කරගෙන යන්න තියෙන්නේ. 3යි 2යි 5යි 4යි 1යි ඒත් 5යි 1යි බිඳුවයි එකතු කරපුවාම 1යි 5යි 4යි 9යි. අපිට එතකොට මේ විදිහට 3න් 2 න්‍යාසයක් එනවා. ඒ එකතු කිරීම B කියන්නේ උත්තරය මේ විදිහට එනවා. අපි ඊට පස්සේ බලමු ඒ අඩු කිරීම B. ඒ කියන්නේ න්‍යාස අඩු කිරීම කොහොමද කියලා. න්‍යාස අඩු කිරීමේදීත් ඒ පිළිවෙලම තමයි සිද්ධ වෙන්නේ. අපි ගාව දැන් තියෙන්නේ ඔයාලට පේනවද?
අපි ගාව දැන් තියෙන්නේ පළවෙනි න්‍යාසය A, දෙවෙනි න්‍යාසය B. A වලින් B අඩු කරනවා. එතකොට දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි. එකෙන් 3ක් අඩු කරපුවාම ඍණ 2යි. 3ෙන් 2ක් අඩු කරපුවාම 1යි. 4ෙන් 1ක් අඩු කරපුවාම 3යි. එකෙන් 0ක් අඩු කරපුවාම 1යි. 5ෙන් 4ක් අඩු කරපුවාම 1යි. A අඩු කිරීම B න්‍යාසය 3ෙන් 2 න්‍යාසයක් මේ විදිහට අපිට එනවා. මේ තමයි සරලවම න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. අපි බලමු දැන් කොහොමද න්‍යාස ගුණ කරන්නේ කියලා. න්‍යාස ගුණ කිරීමේදී එකතු කරද්දී අපි ඒ ගත්ත පිළිවෙල නෙමෙයි ගන්න. ඒ කියන්නේ දැන් එකතු කරනකොට අඩු කරනකොට අපිට ඒ න්‍යාසවල තීරුයි පේලි සමාන වෙන්න ඕන නානේ. හැබැයි න්‍යාස ගුණ කරනකොට තියෙන්නේ අපි ඒ ගත්ත විදිය නෙමෙයි. ඒ කියන්නේ න්‍යාස ගුණ කරනකොට අපි ගන්න පළවෙනි න්‍යාසයේ තීරු ගණන අපි දෙවෙනියට ගන්න න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්න ඕනේ. මම ඒක ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලම ලියාගමු. මේ තමයි අපි ගුණ කරන්න ගන්න පළවෙනි න්‍යාසය. ඒකේ පේලි 3ක් තියෙනවා, තීරු 2ක් තියෙනවා. අපි ඊළඟට ගන්න න්‍යාසය B කියලා හඳුන්වමු. මේකේ පේලි 2යි, ඒ වගේම තීරුත් 2යි. දැන් මම අර ඉස්සෙල්ලා කීව දේ තමයි අපි න්‍යාසයක් ගුණ කරන්න ගන්නකොට ඒකට අදාළ තීරු ගණන තියෙනවනේ. පළවෙනි න්‍යාසයේ තීරු ගණන දෙවෙනි න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්න ඕනේ. තීරු කියන්නේ මේ පල්ලෙහාට. දැන් පළවෙනි න්‍යාසයේ තීරු 1යි 2යි. තීරු 2ක් තියෙනවා. දෙවෙනි න්‍යාසයේ එතකොට පේලි ගණන පේලි 1යි 2යි පේලි 2ක් තියෙනවා. එතකොට මේ දෙක සමානයිනේ. එතකොට අපිට පුළුවන් මේ දෙක ගුණ කරන්න. හැබැයි එකතු කරනකොට වගේ නෙමෙයි ගුණ කරනකොට යන්නේ වෙනස් ක්‍රියාමාර්ගයක්. අපි ඒක දැන් මේ විදිහට තේරුම් ගන්න බලමු. දැන් අපි කියවනේ තීරු ගන්න පේලි ගන්න සමාන වෙන්න ඕනි කියලා. අපි දැන් කරන්න හදන්නේ මේකේ මේ එකින් එක තියෙන පේලි මේවා පේලිනේ. මේ පේලි මේ තීරු වලින් මුලින්ම ගුණ කර ගන්නවා. ඉස්සෙල්ලා මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරනවා. ඊට මේ පේලිය මේකෙන් ගුණ කරනවා. මේ පේලිය මේකෙන් ගුණ කරනවා. මේ විදිහට තමයි පිළිවෙල යන්නේ. එතකොට මේ විදිහට මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරමු. දෙවරක් 2 4යි. ඊට පස්සේ 1 එක්වරක් 1 1යි. මම ඔයාලට හොයාගන්න පහසුවෙන් තමයි වරහණක් ඇතුළේ දැම්මේ. ඊට පස්සේ ඊළඟ තීරුව දෙවරක් 1 2යි. එක්වරක් 4 4යි. ඊට පස්සේ ඊළඟ පේලියට යන් එක්වරක් 2 2යි. බිංදුව වරක් 1 කීයද? බිංදුවයි. ඊට පස්සේ ආයේ ඊළඟ තීරුව එක්වරක් 1 1යි. බිංදුව වරක් 4 බිංදුවයි. ඊට පස්සේ ඊළඟ පේලිය 5 වරක් 2 10යි. 3 වරක් 1 3යි. ඊළඟ තීරුව 5 වරක් 1 5යි. 3 වරක් 4 12යි. දැන් අපිට මේක න්‍යාසයක් විදිහට ලියා ගන්න පුළුවන්. 4 වරක් 1 4යි 1යි 5යි. 4යි 2යි 6යි. 2යි බිංදුවයි 2යි 10යි 3යි 13යි 1යි 17යි. දැන් අපිට මේක සමාන වෙන මේක එතකොට 3 2 න්‍යාසයක්. මේ තමයි
A ගුණ කිරීම B න්‍යාසයේ පිළිතුර. මේ විදිහට තමයි න්‍යාස ගුණ කරන්නේ. තව මේක තවදුරටත් සංකීර්ණ. ඒ කියන්නේ ඉස්සරහට යනකොට මේ වගේ සරල න්‍යාස වලට අමතරව න්‍යාස 3ක් ගුණ කරන්නේ කොහොමද? ඒ විදිහටත් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැනට අපි සාමාන්‍යයෙන් IQ paper එකක මේ වගේ එන ගානකට තමයි මේ ලෑස්ති උනේ. ඔයාලා තවදුරටත් න්‍යාස ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් තවදුරටත් න්‍යාස පාඩම ඉදිරියට කරන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් පාඩමකින් හම්බෙමු.